Ayubowan all welcome back to my channel. So today I would like to share with you how to make this beautiful dress. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතුරු ඔයාලටත් පුළුවන් මේ ලස්සන ගවුම ඉතාම පහසුවෙන් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මේ සඳහා මම පාවිච්චි කරන්නේ බුරුලක් රහිත බේසික් බ්ලොක් එක. ඉතින් මේ විදිහට බට ඇඳගෙන අංශ ඩාටයක් ඉන ඩාටයක් ලකුණු කරගන්න. වගේම මේ මෝස්තරය නිර්මාණය කිරීම සඳහා ඔයාලට අවශ්‍ය වෙනවා උරහිස මුදුනේ සිට පපුව යට දක්වාමින්මත්. ඉතින් මේ විදිහට මම අඟල් 13ක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී ඒ ඉතිරි වෙන කොටස බෙල්ට් එක සඳහා යොදා ගන්නවා. ඉතින් මේ විදිහට බෙල්ට් එකකින් ඔයාලා ඩාට් කොටස කපලා ඉවත් කරලා තනි පළුවට හදා ගන්න ඕනේ. පිටිපස්සත් එක්ක එකතු කරලා දැන් මම මේ විදිහට වට කපා ගන්නවා. ඉතින් අපි මේ පතුරුම නිර්මාණය කරේ මැද නැම්මකටනේ. දැන් මම මේ විදිහට දිගහැරලා මගේ අනිත් පැත්තේ ඩාට් කොටස් මේ විදිහට ලකුණු කරගන්නවා. ඒ වගේම ෂෝල්ඩර් පොයින්ට් එකේ ඉඳලා අඟල් භාගයක් මම මේ විදිහට ලකුණු කරගන්නවා. ඉතින් එක පැත්තක් ලකුණු කරගත්තාම ඇති. මොකද අපිට මේක එක කොටසයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඉදිරිපස කර ගැඹුර මම අඟල් 6ක් අරගෙන කරපළල මේ විදිහට අඟලකින් වැඩි කරගත්තා. අඟල් 4ක් මම එතෙන් සිට පහළට දාලා ඊට පස්සේ මේ නැම්මේ ඉඳලා අඟල් 2ක් නැවත ලකුණු කරලා කර හැඩය ඇඳගත්තා. දැන් මම මේ විදිහට නෙක් ඩාට් එක දා ගන්නවා. අඟල් භාගයක නෙක් ඩාට් එක ප්‍රමාණවත් වෙනවා. ඉතින් මුලින්ම ඉන ඩාටය මේ විදිහට කපලා ඉවත් කරලා ඊට පස්සේ නෙක් ඩාටය ඕපන් කරගෙන ඒ අඟල් භාගේ වහ ගන්න ඕනේ. නැත්නම් කපලා ඉවත් කරලා අලව ගන්න ඕනේ. ඒත් එක්කම මම මේ විදිහට අංශ ඩාටය ඕපන් කරලා ඒ අගය වහ ගන්නවා. ඊට පස්සේ ඒ අංශ ඩාටයේ අගයත් මම ඉනට දෙනවා. ඊට පස්සේ හොඳින් බලන්න අපි මොනවද කරගන්න ඕනේ කියලා.
දැන් මේ විදිහට රූල අරගෙන මේ ඩාට් එක පොයින්ට් එකේ සිට රේඛාවක් මම එන දෙසට ඇලයට ඇඳගත්තා. තව රේඛාවල් දෙකක් මම මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මම පෙන්ලා දෙන විදිහට මේක කරගන්න ඕනේ. දැන් මේ විදිහට වෙන කොලයක් අරගෙන මම ඈඩ් කරලා අලව ගන්නවා. ඉතින් ඔයාලට මේ අවස්ථාවේදී ඕනනම් රෙද්ද මත එකපාරම කපා ගන්නත් පුළුවන්. හැබැයි මම මෙතනදී මෙහෙම වාසේ තියාගන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම මෙහෙම වාසේ තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ හදාගන්න කොටසින් දෙකක් අවශ්‍ය වෙනවා. පළු දෙකක් අපිට අවශ්‍ය වෙනවානේ. ඉතින් මේ විදිහට මම මුලින් වීල් කරගෙන ඊට පස්සේ වට කපා ගත්තට පස්සේ මේ කොටස වගේ දෙකක් අපිට පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි යමු කොහොමද මේ පිටුපස කොටස නිර්මාණය කරගන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට ඔයාලා සිපර් එකක් යොදාගෙන මේ ගවුම නිර්මාණය කරගන්නේ. ඒ නිසා ඔයාලට මේක පළු දෙකට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම ස්වභාවික ඉන දක්වා තමයි මේ විදිහට ලකුණු කරගත්තේ. ඊට පස්සේ මගේ ඉන ඩාටයත් ලකුණු කරගන්නවා. කර පළලුත් කර ගැඹුරුනුත් මේ විදිහට අඟලක් මම වැඩි කරගෙන උරහිසින් ෂෝල්ඩර් පොයින්ට් එකෙන් අඟල් භාගයක් අඩු කරගත්තා. වගේම පිටුපසටත් ඉස්සරහට ගත්තේ බෙල්ට් පළලම අපි ලකුණු කරගන්න අමතක කරන්න එපා. මේ විදිහට ඒ බෙල්ට් පළලම අපිට අවශ්‍ය වෙනවා.
මම මේ විදිහට ඩාටයක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ බෙල් කොටස කපලා ඉවත් කරගන්නත්. ඒ වගේම සිපර් එකක් දාන නිසා 8න් 3ක් මම මේ විදිහට හැඩ කරගන්නවා. ඒ වගේම ඒ 8න් 3 නැවත මම මේ විදිහට සීම් එක පැත්තට දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා මේ ගාමේ පොඩි අතක් තියෙනවා. ඉතින් මේ විදිහට අඟල් 2කමාරක් මම ලකුණු කරගන්නවා. අර අඟල් භාගේ ලකුණු කරගත්ත තැන ඉඳලා ඊට පස්සේ නැවත අඟල් 4ක් මේ විදිහට ලකුණු කරගෙන මේ පුංචි කැප් ස්ලීව් එක මම නිර්මාණය කරගන්නවා. ඉතින් ඔයාලා දැක්කා මම ඉදිරිපසට මේ විදිහට අත් කොටස නිර්මාණය කරුවේ නැහැ තාම. අපිට පුළුවන් ඉදිරිපසටත් අත් කොටස නිර්මාණය කරලා ඊට පස්සේ කොටස් දෙකම එකතු කරලා ඔයාලට තනි අතක් බවට පත් කරලා මේ ගවුමට අල්ලගන්න පුළුවන්. දැන් අපි යමු ඉදිරිපස සඳහාත් මේ පුංචි කැප් ස්ලීව් කොටස කපා ගන්න. ඉතින් මම මේ විදිහට ඉදිරිපස පතුලෙන් අර අපි කපා ගත්තනේ කොටසක්. ඒක එක පැත්තක් අපිට තියෙනවා. අපි ඒක උපයෝග කරගෙන මේ විදිහට මුලින් අඟල් භාගයක් මම ෂෝල්ඩර් පොයින්ට් එකේ ඉඳලා අතුලට දාලා එතෙන් සිට අඟල් 2කමාරක් මේ විදිහට ලකුණු කරලා නැවත අඟල් 4ක් පහළට දාලා අත් කොටස නිර්මාණය කරගන්නවා. ඉතින් මේ කොටස් දෙක තමයි අපි අලවගෙන තනි පළුවක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉදිරිපසත් පිටුපසත් මම දෙකම එකට අලවගෙන පුංචි කැප් ස්ලීව් එකක් නිර්මාණය කරගන්නවා. ඉතින් ඔයාලට මේ අවස්ථාවේ මෙහෙම වාසිය යොදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ ස්කර්ට් එක නිර්මාණය කරන්න කියලා. ඉතින් අංශක 360ට තමයි අපි මේ ස්කර්ට් එක නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලට මේ සඳහා අවශ්‍ය වෙනවා පතුරුවෙන් ලබාගත් එන ඒ වගේම ඒ එන අපි 26 විදිහට අරගෙන 6.28 කියන සූත්‍රයෙන් බෙදාගෙන අපිට අවශ්‍ය කරන සායට අවශ්‍ය කරන උස ඒකට එකතු කරලා අපි හදා ගන්න ඕන කොච්චර රෙදි ප්‍රමාණයක් අවශ්‍යද කියලා. ඉතින් මම මේ ඉන්නට රැලි මුකුත් දාන්න නැති නිසා ඉන 26 6.28න් බෙදපුවාම ලැබෙන උත්තරයට ඒ කියන්නේ 4.14ක් එනවා. ඒකට මම අඟල් 30ක් එකතු කරගන්නවා. එතකොට මට අවශ්‍ය වෙනවා උස විදිහට 34.14ක්. අපි මේක 360 සායක් කරන නිසා අපි ගණනය කරගත්තේ සංඛ්‍යාවෙන් දෙගුණයක් උසටත් පල්ලටත් අපිට අවශ්‍ය වෙනවා. එතකොට 34
වැඩි කිරීම 2 විදිහට ගත්තොත් එහෙම ඒ වගේ උසත් ඒ වගේම පළලත් අපිට මේ විදිහට එක සමානව අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක හතරට නමාගෙන හොයාගත්ත ආරය මෙතන ලකුණු කරලා සාය කොටස කපා ගන්න. ඉතින් මේ වගේ දෙයකට ඔයාලට බ්ලොක් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකපාරම රෙද්ද මත තියලා කපා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කරට පේසිං දාගන්න ඕනේ. සිපර් එකත් අල්ලලා ලස්සනට නීට් කරගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලා ලොකු දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. අමතක කරන්න එපා මගේ වීඩියෝස් යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම මගේ අලුත් channel එකටත් ඔයාලා subscribe කරලා ඒ channel එකේ වීඩියෝස් බලලා යම් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් හමු වෙමු නැවතත් ඔයාලා හැම දිනාටම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින්. Thank you so much for watching this video. See you with another valuable video. Till then, take care. Bye bye.